අපි මේ ඉන්න ලෝකයේ වගේම තවත් ලෝක තියනවද? ඔන්න පුතේ ඇහෙනවද? අද බීබි ගෙදර වගේ. එයාගේ හිතට ආව ප්‍රශ්නයක් අම්මගෙන් අහනවා. මේ බලන්නකෝ බීබි කියවන පොත. නොපෙනෙන ලෝකය. මේ පොත බලන ගමන් තමයි මෙයා අම්මගෙන් ප්‍රශ්න අහන්නේ. ඇයි මගේ පුතා එහෙම අහන්නේ? ඉන්නකෝ මං ඔයා ළඟට එනකල්. පුතාගේ ළඟ පොතක් තෝරමින් හිටිය අම්මා එහෙම කිව්වා. ඔන්න ඉතින් ඒ කතාව ඇහිලා තාත්තත් එතනට ආවා. අම්මේ මං කියවන පොත හරිම ලස්සනයි. මේ පොතේ තියෙන්නේ අපිට ගොඩාක් ඈතින් තියෙන තවත් ලෝකයක් ගැන විස්තර. ඉතින් බීබිගේ තාත්තා බීබිව කූඩුවේ දොර ළඟට එක් කරගෙන ඇවිල්ලා අවට පරිසරය පෙන්නන ගමන් මෙහෙම කිව්වා. "ඔව් පුතේ බලන්නකෝ අපි ජීවත් වෙන ලෝකේ ලස්සන. ඒ වගේම තවත් ග්‍රහලෝක ගොඩාක් තියෙනවා. ඔයා ලොකු වෙද්දි ඒ ගැන ටික ටික ඉගෙන ගන්න පුළුවන්. දැන් ඉතින් ඔයාගේ ලෝකේ ලස්සන බලන්නකෝ." ඔන්න ඉතින් බීබි ගෙදරින් ටිකක් එළියට ඇවිත් ගඟ ළඟ වාඩි වෙලා බර කල්පනාවක. කොහෙද ඇත්තටම මේ අනිත් ලෝක තියෙන්නේ? මං කොහොමද මේ විස්තර දැනගන්නේ? අර බලන්නකෝ බීබි. අද බර කල්පනාවක. අපි එනවා කියලාවත් එයා දන්නේ නෑනේ. බීබි මොනවද අනේ ඔයා ඔය තරම් කල්පනා කරන්නේ? ඒක නම් ඇත්ත. බලන්නකෝ මෙයා අද ඉන්නේ මේ ලෝකේ නම් නෙවෙයි. වෙන කොහෙදෝ ලෝකෙක. අන්න හරි. ඔයත් දන්නවද බොබි වෙන ලෝකයක් තියෙනවා කියලා? මේ මොන පිස්සුවක්ද මේ? වෙන ලෝක? අනේ අපි දන්නේ නෑ අනේ. මොනවද ඔයාට වෙලා තියෙන්නේ? ඉතින් එයාලා ඒ විදිහට කතා කරන අතරේ සීබ්‍රත් ඒ පැත්තට ආවා. මොකද්ද අනේ ඔයාලගේ ප්‍රශ්නේ? ඔයාලගේ කතාවේ සද්දේ අර පැත්තටත් ඇහෙනවා. අනේ කළු පුල්ලි, ඔයාවත් දන්නවද වෙන ලෝකයක් ගැන? අපි මේ බීබිට මේ ලෝකේ ඉඳලා ඇති වෙලා වෙන ලෝකයක් හොයාගෙන යන්න හදනවා. මොනවද අනේ ඔයාලා මේ කියන්නේ? මට නම් මොනවත් තේරෙන්නේ නැහැ. අනේ ඔය කතාව නතර කරලා අපි සෙල්ලමක් කරමු. ඔන්න පුතේ කට්ටිය ඒ විදිහට සෙල්ලම් කරන්න ලෑස්ති වෙද්දිම මුළු පලාතම දෙදරවාගෙන ඇහුණු ශබ්දයක් නිසා හැමෝම කලබල වුණා. අනේ දෙවියනේ අර බලන්න අහස දෙබෑ කරගෙන මොනවා හරි දෙයක් මේ පැත්තට එනවා. අනේ හැමෝම දුවන්න. පුළුවන් විදිහට හැංගෙන්න. ජෝජෝ හයියෙන් කෑ ගහලා කිව්වා. ඉතින් ඒ සද්දෙට පුළුවන් තරම් ඉක්මනට කට්ටිය ඒ අద్භූත වස්තුවෙන් බේරෙන්න ගහ පිටිපස්සට වෙලා හැංගුණා. දෙවියනේ බීබි අර බලන්න. ඒක පොළව හාරගෙන වැටුණා. මොකද්ද දෙවියනේ මේ? ඒක තමයිලේ නම් මේ ටිකක් ඉන්නකෝ. අපි ටිකක් බලාගෙන ඉමු. ඔන්න ඉතින් කට්ටිය පේලියට හිටගෙන බිමට වැටුණු ආකාශ වස්තුව දිහා බලාගෙන හිටියා. ඔන්න පුතේ එතකොටම
ආයිමත් ලොකු සද්දයක් එක්ක අහසේ ඉඳන් අද්භූත යානාවක් ඒ පැත්තට ආවා. ජෝජෝ අර බලන්න. අන්න ආයෙත් කවුදෝ අහසේ ඉඳන් එනවා. මොකද්ද දෙයියනේ මේ වෙන්නේ? මොනවද දැන් අර අහසේ ඉඳන් මේ පැත්තට ආයිමත් එන්නේ? ඔන්න පුතේ මෙයාලා බලාගෙන ඉද්දිම මහා සද්දයක් එක්ක අහසේ ඉඳන් ආව යානාව පොළව දෙතරෙන සද්දයක් එක්කම පොළවට පහත් වුණා. ඉතින් පුතේ පොළවට පහත් වුණු යානාවේ ඇතුලේ හිටිය කෙනා දැක්කම මෙයාලට පුදුම හිතුණා. අනේ අර බලන්න අර යානාවේ කෙනෙක් ඉන්නවා. හැබැයි එයා අපි වගේ නම් නෙවෙයි. අයියෝ කෑ ගහන්න එපානේ. ටිකක් බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් කට්ටිය බලාගෙන ඉද්දිම යානාවේ හිටිය කෙනා යානාවෙන් එළියට බැහැලා අර කලින් වැටුණු වස්තුව තියෙන තැනට ගියා. යාළුවනේ අර බලන්න අර බිමට වැටුණු දේ ගන්නයි යන්නේ. ඔයාලා ඔහොමම පොඩ්ඩක් ඉන්න. මං ගිහින් බලලා එන්නම් එතන මොකද වෙන්නේ කියලා. අනේ බීබි යන්න එපා. ඔයාට බය නැද්ද? නෑ බය වෙන්න එපා. ඉන්නකෝ මං ටිකක් ගිහින් බලන්නම්කෝ. එහෙම කියපු බීබි අහසේ ඉඳන් ආවර කෙනා ළඟට ගිහින් මෙන්න මෙහෙම ඇහුවා. ඔයා කවුද? ඔයා කොහේ ඉඳන්ද ආවේ? මොකද්ද මේ වැටුනේ? අනේ පුතේ ඉතින් ඒ සද්දේ ඇහුණු රොබෝ බිමට වැටුණු වස්තුව අතට අරන්ම මුතුමින් වගේ බීබි දිහා බලලා බීබිට උත්තර දුන්නා. ඔන්න ඉතින් ඒ අතරේ අනිත් අයත් හිමීට එතනට ආවා. මං ඒත් බැලුවා කවුද මේ මාත් එක්ක කතා කරන්නේ කියලා. මේ හරි ලස්සන පුංචි යාළුවෝ ටිකක්නේ. පුංචි යාළුවනේ මම කැස්ටර්. මම ආවේ ගොඩාක් ඈතින් තියෙන තවත් ලෝකයක ඉඳන්. අපි හැමදාම ඔයාලගේ ලෝකේ ලස්සන බලනවා. කැස්ටර් හරිම නිහතමානී විදිහට උත්තර දුන්නා. මේ කතාව ඇහුණා විතරයි බීබිට හරි සතුටුයි. එයා බය නැතුව කැස්ටර්ගේ උරහිස උඩට ගිහින් මෙහෙම ඇහුවා. අනේ කැස්ටර් මම බීබි. මම කියවපු පොතක තිබුණා වෙනත් ලෝක තියෙනවා කියලා. අනේ මම හරි ආසාවෙන් හිටියේ ඒ ගැන දැනගන්න. අනේ ඔයා කියන විදිහට වෙන ලෝක තියෙනවද? ඉතින් කැස්ටර්ට තේරුණා මේ පුංචි යාළුවන්ට එයාගේ ලෝකෙ ගැන විස්තර දැනගන්න ඕනි කියලා. ඉතින් එයාත් පුංචි යාළුවන්ව සතුටු කරන්න හිතාගෙන පොඩ්ඩක් ගහ යටට ගිහිල්ලා වාඩි වුණා. ඔව් බීබි අපේ ලෝකේ හරි වෙනස්. අපිට වගේම තවත් ග්‍රහ වස්තුන් තියෙනවා. ඉතින් පුංචි ඔයාලා ලොකු වුණාම ඒ ගැන හැම විස්තරයක්ම දැනගන්න පුළුවන්. ඒක නෙවෙයි කැස්ටර්. මොකද්ද ඔයාගේ අතේ තියෙන්නේ? බීබි මේක අපේ යානාවට අයිති දෙයක්. මේක හොයාගෙන තමයි මම ආවේ. ඉතින් ඔය අතරේ බොබි කැස්ටර්ගෙන් එකපාරටම මෙන්න මෙහෙම ඇහුවා. හරි කැස්ටර් මම බොබි. දැන් මට කියන්න මොකද්ද ඕකෙන් වෙන්නේ කියලා. ඉතින් මේ කතාව ඇහුනම කැස්ටර්ට හිනක් ගියා. බොබි හහහා බොබි ඒක ඔයාට තේරුම් කරලා දුන්නට තේරෙන්නේ නම් නැති වෙයි. මෙහෙමයි මම මෙහෙම කියන්නම්කෝ. මේ දේ නැතිව අපිට අපේ අනිත් යානාවන් පණ ගන්නවන්න බෑ. ඉතින් ඒ යානාවල් නැතිව අපිට එහෙ මෙහෙ යන්නත් බෑ. ඉතින් ඒක නිසා තමයි මම මේක හොයාගෙන ආවේ. ඉතින් ඔය කතා බහ ඉවර වෙලා කැස්ටර් ආපහු යන්න පිටත් වුණා. හරි යාළුවනේ දැන් මම හිටිය ඇති. මම දැන් යන්න ඕනි. එහෙම කියපු කැස්ටර් ගහ ළඟින් නැගිටලා ඉස්සරහට ගියා. ඉතින් බීබි කැස්ටර් ළඟට ගිහින් ආයිමත් මෙහෙම ඇහුවා. අනේ කැස්ටර් ඔයාට බැරිද දවසක මාව ඔයාගේ ලෝකෙට එක්කයි යන්න? මං හරි ආසයි. ඕක මොකද්ද පුංචි බීබි?
මම හැමදේම ලෑස්ති කරලා ආයි දවසක එන්නම්කෝ ඔයාව අපේ ලෝකෙට එක්කයි යන්න. හැබැයි මම දැන් ඉක්මනටම ආපහු යන්න ඕනි. එහෙම කියපු කැස්ටර් බිමට වැටුණු වස්තුවත් අතේ තියාගෙනම යානාව ළඟට ගියා. ඉතින් හැමෝම බලාගෙන ඉද්දී ආයිත් සැරයක් කැස්ටර් තමන්ගේ යානාවට නැගලා මහා සද්දයක් නංවමින් ඉහළට ඇදිලා ගියා. ඉතින් මේ හදිස්සියෙන් ආව කැස්ටර් යන දිහා පුංචි යාළුවෝ බලාගෙන හිටියේ හරිම දුකෙන්. මොකද එයා හිටියේ ටික වෙලාවට එයාලා මෙයත් එක්ක හොඳටම යාළු වුණා. ඉතින් කැස්ටර් ගියා විතරයි ඔන්න යාළුවෝ ටික ආයිමත් බීබිගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. බීබි දැන් මට මේක කියන්නකෝ. ඔයා කොහොමද තවත් ග්‍රහලෝක තියෙනවා කියලා දැනගත්තේ? කළු පුල්ලි. ඒ ගැන තිබුණේ මං කියවපු පොතක. අනේ ඇත්තටම මට හරි පුදුමයි. පුදුම වෙන්න දෙයක් නෑ කළු පුල්ලි. හැම දෙයක්ම ගැන දැනගන්න කුතුහලයක් තියෙනවා නම්, අලුත් දේවල් ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් අපිට මේ දේවල් ගැන පුදුම වෙන්න දෙයක් නෑ. හරි බීබි. දැන් ඔය කතා ඕනි නෑ. දැන් ඔයා මට මේක කියන්නකෝ. බීබි ඉස්සරහට ආව බොබි ටිකක් සැරින් කිව්වා. ඒ මොකද්ද බොබි ඒ? මෙන්න මේකයි බීබි මට දැනගන්න තියෙන්නේ. කැස්ටර් ආවොත් ඔයා එහෙ යනවද? බීබි දිහා බලාගෙනම බොබි තරහින් වගේ ඇහුවා. ඉතින් බොබිගේ තරහ ගණන් ගත්තේ නැති බීබි එයාට මෙන්න මෙහෙම කිව්වා. අනේ බොබි යනවදත් අහනවා. මම මේ දැන් බලාගෙන ඉන්නේ ඉක්මනටම කැස්ටර් ඇවිත් එයාගේ ලෝකේ මට පෙන්වන්න මාව එක්ක යනකල්. ඉතින් කැස්ටර්ගේ ලෝකය බලන්න යන්න තියෙන බලාපොරොත්තුවේ සතුට මූණේ තියාගෙනම බීබි හැමෝටම ඇහෙන්න හරිම සතුටින් කිව්වා. ඉතින් පුංචි දුවේ පුතේ අපිත් එහෙනම් ටික දවසක් බලාගෙන ඉමු. අපිටත් නොපෙනෙන ලෝකයකට බීබි ගිහිල්ලා අපිට ඒ ලෝකේ ලස්සන එයා පෙන්නයිද කියලා.